දැන් මම පෙන්නන්නම් පොඩි සියුම් කාරණාවක්. මම පෙන්නුවා නේද? අන්න අවිජ්ජාපච්ච සංඛාර කියලා. සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප. ඒතකොට මේ නාම රූප ධර්මතාවයන් තුල නාම රූපයක් කියන එකක් ගෝචර නෑ මේ මිනිසුන්ට සාමාන්‍ය මිනිසෙට. පැහැදිලිද? ඒ විද්‍යාව සාමාන්‍ය මිනිසෙට මේ අර ලෝකයේ අපි ජීවත් වෙන මිනිසුන්ට ඕක ගෝචර නෑ. නාම රූපයක් දෙක කියන්නේ නාම රූපයන් වල තියෙන ධර්මතාවයක් තෝරගන්නවා කියලා කියන්නේ මේක මේ අර දැන් කියන්නේ මේ නාම රූප වල ක්‍රියාකාරීත්වයක් කියන එක දැනගන්න. මේක සියුම් කාරණාවක් හොඳට මේක අහගන්න. හරිද? එහෙම නාම රූප වල ධර්මතාවයක් තෝරගන්න මේ සාමාන්‍ය රහතන් වහන්සේ නමකටවත් බෑ. පැහැදිලිද? බුදු කෙනෙක් මේ පසේ බුදුවරයෙක්ටවත් බෑ නාම රූප අත්දැකීමක් මේවා කරගන්න ගෝචර කරගන්න. ඒ කියන්නේ ගෝචර නෑ ඒවා. නාම රූපයක් කියන එක. ඒ කියන්නේ මේක සියුම්ම බලන්න මේ නාම රූප වල ධර්මතා. ඒ කියන්නේ ඒකට සියුම් ප්‍රඥාවක් ඕනේ. නාම රූප බලන්න. නාම රූප බලන්න. ඒ කියන්නේ මේ නාම රූප වල දැන් ඕකෙ මේ පෙන්නනවා මම දන්නේ හරියට කොහොම හරි ඉන්නවනේ 80 ශාවකයන් කියලා. ඔව්. ඒතකොට උන්වහන්සේලාටවත් බෑ මේ නාම රූප කියන ධර්මතාවයන්ගේ අර ක්‍රියාකාරීත්වය බලන්න. ප්‍රඥාවේ. ඒක ගෝචර වෙන්නේ බුදු කෙනෙක්ට විතරයි. ඒකයි මේ බුදුවරු මේ නාම රූපය කියන තැනට ගෙනල්ලා මොකද්ද පෙන්වන්නේ? පැහැදිලිද මම කියන කතාව? ඒකට නාම රූප වච්චා මේ නාම රූප කියන එක මම එකයි කිව්වේ බුදුවරෙක්ට විතරයි ගෝචර. ඒ ප්‍රඥාවෙන් තමයි උන්වහන්සේලා මේක තෝරගන්නේ. එතකොට අන්න මේ ඒ බුදුවරයෙක්ට පමණක් ගෝචර වෙන මේ ධර්මතාවයන් මේක. ඒක අර විද්‍යාවක් ඒක. ඒ කියන්නේ මේකේ සත්‍ය කියලා කියන්නේ ඒක. පරම සත්‍ය. පැහැදිලිද? මේ ඒතොර මේ පරම සත්‍ය කියන්නේ පරම සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යාව තුලේ රන් කරන මේකක් නේ ඔය. වැඩපිළිවෙලන්නේ. එතකොට මෙතන නාම රූපයක් තුල පෙන්නනවා මොකද්ද? මං කිව්වා නේද මේ නාම රූපයක් මේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඒක එන ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා කිව්වනේ මේක හරියට ගෝචර කරගන්න. මේ නාම රූප වල සියුම් මේක මේව කරගන්න. ඥානෙට ගෝචර වෙන්න මේ මොකද්ද මේක කියන එක. ඒක ඥානෙකට තෝරගන්න පුළුවන් වෙන දේ අවබෝධයටපත් වෙන දෙයක්. ඒතකොට ඒක බුදු කෙනෙක්ට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට මොකද්ද නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. අන්න පස්ස කියන තැනට මොකද්ද ස්පර්ශය? අන්න ස්පර්ශය. ඒ කියන්නේ මොකද්ද මේ නාම මේ සලආයතනද පස්සේ කියලා කියන්නේ ස්පර්ශය හරිද? ඒ කියන්නේ මේ නාම රූප ධර්මතාවයන්ගේ ස්පර්ශ වීම. ඒක මං කිව්වේ ඒකනේ බුදු කෙනෙක්ට විතරයි මේ ගෝචර කියලා. නාම රූප ධර්මයන්ගේ ස්පර්ශ වීම. නාම රූප ධර්මතාවයන්ගේ ස්පර්ශ වීම දකින්න පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. ප්‍රඥාවෙන් විතරයි ඒක දකින්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එතකොට උන් උතරින් තමයි ඊතුරු වැඩ පිළිවෙල මේ අර මෝඩ මේ කියන්නේ ඇත්තටම ඉතින් අර වගේ දෙයක් සාමාන්‍ය මිනිස්සුන්ට දකින්න බෑනේ. නාම රූප දෙකක් කියන එකක් අද්දක කියන්නේ ඒ වගේ ප්‍රඥාවක් කෙනෙක්ට පිටින් නෑනේ. ඒක බුදු කෙනෙක්ට විතරනේ පිටින්නේ. එතකොට අවුලා ඉන්නේ කොතනද? ඔන්න පස්සපච්චය වේදනා. මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව උපාටගන්නේ. ප්‍රත්‍ය වෙන්නේ. එතකොට වේදනා පත්‍ය තණ්හා. වේදනාව කිව්වේ මොකද්ද? වේදනාව කියන්නේ වේදනාව කියලා කියන මේ නාම රූප අත්දැකීමක්. පැහැදිලිද? ඒ කියන්නේ මේ නාම රූපයන්ගේ ධර්මතාවයන්ගේ අර මේක නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් මම කිව්වේ. එතකොට මේක ආකාරات අත්දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට මේ අපිට පෙනීම, ඇහිීම, දැනීම, හිතීම කියන කාරණා මෙන්න මේ නාම රූප අත්දැකීම. නාම රූප මොකක්ද කියලා? මම නාම රූප විදිහට පෙන්වන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දැන් මේ අහන්නකෝ. දැන් නාම වශයෙන් පෙන්වන්න පුළුවන් වේදනා, සංඥා, සංකාර, විඥාන. නාම ධර්මතා.
රූප ධර්මතාව විදිහට පෙන්වන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. මේවනේ. හරිද? ඒතකොට මේ දෙකේ තියෙන මේ ප්‍රත්‍යංගයේ තියෙන හේතු ප්‍රත්‍ය කියලා ධර්ම කියලා කියන්නේ ඒකයි. න්‍යාය. පැහැදිලිද මම කියන එක? මොකද්ද නාම කියන්නේ? ආයි කියන්න නාම කියන්නේ? නාම කියලා කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි. රූප ධර්මතාවය කියලා කියන විදිහට ගන්න මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතකොට මේ දෙකෙන් මේ වෙන් කරන්න බෑ මේ ධර්මතා. මේ එකට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි මේ ධර්මතා. ඒ දෙකම එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ප්‍රත්‍ය වෙලායි තියෙන්නේ. නාමයෙන් රූපයවත් වෙන් කරන්නවත් රූපයෙන් නාමයෙන් වෙන් කරන්නවත් බෑ. හරි. ඒක මේ නාම රූපය කියන ඒවා බුදු කෙනෙක්ට විතරයි ගෝචර ප්‍රඥාවට. හරි. ඒතර මොකක්ද ඒක සියුම් කාරණාවක්. ඒකනේ නාම ධර්මතාව විදිහට චිත්තක්ෂණ අර මං කිව්වේ අර ප්‍රමාණයකට මේ චිත්තක්ෂණයකට නම් ඕක බලනවා කියලා. බුදු කෙනෙක්ට ඒක ඥානයකට මෙයා වෙනවා කියලා. ඔව්. ඒකට සියුම් ඥානයක් ඕනේ. එතකොට ඒකයි අර බුදුහාමුදුරුවෝ මේ අර මේ බත් ටික උයලා මේසෙට දැන් අරලා තියෙන අපිට බෙදාගෙන කන්න විතරයි තියෙන්නේ. බෙදාගෙන කන්න ටිකටත් මොකද කරන්නේ? මරා ගන්නවා. බෙදලා දැන් බෙදලා දුන්නා කියලා හිතන්නකෝ. බෙදලා දුන්නත් බෙදලා දීලා ඒ කියන්නේ දැන් බෙදාගෙන කන්න බෙදලා දීලා කන්න බෑනේ ඒක. බෙදලා දුන්නාට පස්සේ ඒක මොකද කරන්නේ? ඒකට මරා ගන්නවනේ. බෙදලා දීපේකට මරා ගන්න හදනවනේ. පොර කනවනේ දැන්. අර පිගාන මගේ මේ බත් එක මගේ ඕක මට දීපන් අරක මට දීපන් ඒකට මරා ගන්නවනේ දැන්. බෙදලා දීලා. එතකොට වේදනාව තුලින් මොකද වෙන්නේ? මේ නාම රූප අධ්‍යක්ෂ මම මෙතන වේදනාව පස්ස ස්පර්ශය වේදනාව මේ ඔක්කොම තියෙන්නේ මේ වෙන් කරවුවට කඩලා පොඩ්ඩක් වෙන් කරවුවට මොකද වෙලා තියෙන්නේ? එකම තැනකට ගෙනල්ලා මේ නාම රූපයක තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඒතර දැන් ඔයා කියමු කදර මේ මොකද්ද වේදනාව තුලින් වේදනාපච්චය තණ්හා. අර ස්පර්ශය කියලා මොකද්ද කිව්වේ? හරි ස්පර්ශ දැන් වේදනාව සෝරි මේ ස්පර්ශ පච්ච මොකද්ද මේ වේදනාව සලායතන පච්චය පස්ස පච්චය වේදනානේ කියලා කිව්වේ. එතකොට මම වෙන්නන්නද මෙන්න මේ මම කිව්ව නේද? අතන නාම රූප පච්චය සලායතන පච්චය පස්ස පච්චය වේදනා කියලා කිව්වේ. එතකොට මේ ස්පර්ශය වෙනකම්ම තියෙන්නේ මොකද්ද? මේ නාම රූප වල මේ ඒ ස්පර්ශය වෙනකම් පෙන්වන්නේ මේ නාම රූප ස්වභාවයන් දෙකක ඇති වෙන ධර්මතාවයක් කියලා. මේ නාම රූපය ඇතුලේ තමයි ඔක්කොම ඔය කඩලා පෙන්වන්නේ. ටිකක් සියුම් ගැඹුරුයි ඒක. හරිද? ඒක තමයි දැන් ඔයා කිව්ව මොකද්ද ස්පර්ශය? ඔව් ඒ කියන්නේ මේ ස්පර්ශය කියලා කියන්නේ මම ස්පර්ශය කියන්නේ හරිද? අර නාම රූපයන්ගේ තියෙන එකට ස්පර්ශය. ඒ ප්‍රත්‍යයෙන් තමයි අන්න වේදනාව කියන්නේ. ඒ නාම රූප කියන එකෙන් තමයි ඔය මේ ඒ දෙක ස්පර්ශ වෙලා තමයි වේදනාව හටගන්නේ කියන්නේ. වේදනාව කියන එක මෙයා වෙන්නේ. හරිද? එතකොට මේ වේදනාව කියලා කියන්නේ යම් දැනීමක් ඒක. කාටවත් අයිති දෙයක් නෙමෙයි මේ දැනීම නාම රූප අධ්‍යක්ීමක් ඒක වේදනාව කියලා කියන්නේ. තේරුණාද? පැහැදිලිනේ? වේදනාව මේ කාටවත් මේ අයිති දෙන දෙයක් නෙමෙයි ඒක දැනීමක්. ඒක අර නාම රූපයන්ගේ අර විභේජනය කියලා කියන්නේ. විභේජනයනේ කියන්නේ අර ඒක අර එකට ස්පර්ශය වෙන නිසා යට උපදින දෙයක් වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාවට තමයි මොකද කරන්න දෙන්නේ? තණ්හා කරන්න හදන්නේ. ඒ ස්පර්ශයෙන් දැනෙන වේදනාවට තමයි අපි මේ පෙනීම ඇහිම දැනීම හිතීම කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට එතනින් පස්සේ තමයි තණ්හාව, උපාදානය, භව, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය කියලා ඔක්කොම පනවන්නේ. පැහැදිලිද? එතකොට මේ අර පැහැදිලි නේද මේ නාම රූප මේ අත්දැකීමකට තමයි මේ අපි මේ තණ්හා කරලා තියෙන්නේ. අර ඒකෙන් ඒ නාම රූප අත්දැකීමක් තුල ඇති වෙන වේදනාවකට දැනීමකට ඒක අත්දකින්න බෑ කාටවත්.
බුදුවරයෙක්ට පමණයි මේ දැනීම මේ නාම රූපයන්ගේ තියෙන අර මේ අර මේ ධර්මතාවයන්ගේ තියෙන හරි මේ ක්‍රියාවලිය බලන්න පුළුවන් ප්‍රඥාවෙන්. සියුම් ඥානයකට පුළුවන් එක මේ තෝරගන්න හරියට. ඒක තමයි මේ බුදුවරයෙක් අර ඒ පණිවිඩය මේ ඒ කියන්නේ ඒක හරියට තෝරගෙන තමයි මේක දේශනාව කරන්නේ. සාමාන්‍ය එකනේ අර හැමෝම අර අන්තවාදී වෙලා තියෙන අන්තගාමි වෙලා තියෙන්නේ. අර රැවටීමක් ඇතුළේ ලෝකෙදී අර දැන් අර වේදනාව අර පස්සපච්චය වේදනාව කියලා කිව්ව නේද? ඔව්. අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් අටගත්ත වේදනාවට මිනිස්සු කොච්චර අහු වෙලා ඉන්නවද? ඒ අන්ත එතනින් නේද අන්තේ පටන් ගන්නෙ. හරි. එතනින් එහාට අන්තයක් තිබ්බේ නෑනේ. අර නාම රූප කියන තැන ඉඳගෙන. ඒතර වේදනාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව කියන එක උපදින්නේ. එහෙනම් මේ වේද අන්න ඔතන උදාර මේ කටුකුරුන්ගේ ඥානනන්දද උන්න ස්වාමීන් වහන්සේ හොඳනවක් කියන අර වේදනාව පස්සපච්චා තදත්ත පස්සපච්චා හරි මොකක් හරි කතාවක් කියන. හරිද මට ඇවිල්ලා තියෙනවා. හරිද? ඔව්. ඒතර මේ වේදනාව අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේ ඔක්කොම අර දිට්ඨිය ඔක්කොම උපදින්නේ කියලා. ස්පර්ශයෙන්. ඔව් ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි අර ඔක්කොම අර වේදනා තණ්හා උපාදාන රැවටීම පටන් ගන්නෙ. ඔව් ඒක හරිනේ ඉතින් නාම රූප දෙක ස්පර්ශ වෙලා තමයි ඒකේ ඒ වේදනාව හටගන්නේ. ඔව් වේදනාව හට ගන්නවා කියන්නේ අපිට දැන් අර කියන්න වේදනාව හට ගන්නවා කියලා කියන්න බෑ. අපේ නාම රූප අධ්‍යක්ීමකට වේදනාවක් හට ගන්නවා කියන්න බෑනේ. ඒක සියුම් කාරණාවක්. පැහැදිලිද? අර මම ඒකනේ කිව්වා අර චිත්තක්ෂණ අර ඇයි පිළිනමක් ගන්න ඉස්සන්නේ චිත්තක්ෂණ ලක්ෂ කෝටි වාරයක් උපදිනවා නිරෝධ වෙනවා කියලා කිව්වේ නිරුද්ධ වෙලා යනවා කියලා. ඔව්. ඒ වගේ ක්‍රියාවලියක් මේක ඒක කාට මම ඒකයි කිව්වේ සාමාන්‍යයෙන් ඒක ඒ වගේ එකක් ඒ නාම රූපයක් කියන දෙයක් ගෝචර බුදු කෙනෙක්ට පමණයි. ඒක පසේ බුදුවරයෙක්ටවත් රහතන් වහන්සේකටවත් ඒක නෑ. රහතන් වහන්සේ කිව්වොත් 80 මහා ශ්‍රාවකයන්ටවත් ඒක ගෝචර නෑ. ඒක හරි ඒක හරි. පැහැදිලිද? ඒක බුදු කෙනෙක්ට විතරයි ඒක ගෝචර. ඒ ධර්මතාවය තෝරගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේ බුදුවරයෙක්ගේ ප්‍රඥාවෙන් බලලා හරිද? ලෝකයට දේශනා කරේ මෙන්න මෙතන මේ නාම රූපයක් කියන අර අවිද්‍යාව තුල පටිච්චසමුපාදය පෙන්වව දේශනාව කරේ. දැන් තේරෙනවද මේ පටිච්චසමුපාදය කියන කොච්චර ගැඹිරද කියලා? අනිවාර්යෙන්. ඒක ඇතුලේ ඔය ඔක්කොම කතන්දර ටික දික්ටි ටික පෙන්වන්න පුළුවන්. දික්ටි ටික කඩලා දාන්න පුළුවන්. නේ ඒක ඇත්තටම තේරුනොත් දිට්ඨිය කැඩෙනවා තමානේ. ආයෙ läග ගන්න බෑ දික්ටියකට. කොහෙටද පීඩන තැනක් තියනවද? එතකොට මේ ඔන්න උතන එතන මම කිව්වා නේද මේ පස්සපච්චා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් නිසා තමයි වේදනාව. වේදනා තණ්හා උපාදාන කියලා ඉන්නේ. එතකොට පැහැදිලිද මේ කාට හරි පේන එකක් තියෙන පේන දෙයකට වැටෙන්න පුළුවන්ද අපිට? බැහැනේ. පෙනීම කියන්නේ මන්තයක්. රැවටීමක්. වේදනාව විදිහට ගන්නකො ඔය මේ එක්ක පෙනීම, ඇහිීම, දැනීම, හිතීම කියන ඒවා. හරිද? ඔව්. එතකොට මේක මේ අයි කාටත් ඒ කියන්නේ මේ පණවන්න පුළුවන් දෙයක්ද මේ වේදනාව කියන එක? පණවන්න බෑ. නාම රූපයක මේ ක්‍රියාවලියක් නෙමෙයි සිද්ධ වෙන්නේ. හිතා ගන්නත් බැරි වේගෙන් මේ සියුම් වෙන. එතකොට මේ නාම රූප දෙක ආය මේවා වෙන්නේ මොනව නිසාමද? පෙන්වන්නේ මොකද්ද? නාම රූප දෙකක් ආය මේ අර මේ පිහිටන්නේ ආය මොනව නිසාද? එතකොට අවිද්‍යාව හින්දා. අවිද්‍යාවමයි පෙන්වන්නේ. මුලින්ම බුදුහාමුදුරුවෝ. අන්න දැන් පෙන්නනවා මොකද්ද? ආය මොකද ආය මම පස්සට එනවා. ආය නාම රූපෙට එනවා. දැන් තේරුණා නේද? අර ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් මම කිව්වා නේද වේදනාව, තණ්හාව, උපාදානයේ මේ භවය, ජාතිය, ජරාව ඔය ඔක්කොම මොකද මොනවා නිසාද වෙන්නේ කියන එක. පැහැදිලිද මම කියන එක? එතකොට මේ ජාතිය කියන්නේ මොකද්ද කියලා ආය අමුතුවෙන් කියන්න ඕනද? භවය කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනද? තමන් කියන්නේ ඒක තේරුම් ගත්තා නම් හරි ඉතින් නේද? ඉවරයිනේ ඉතින් ආය. ආයි හොයන්න දෙයක් නැහැ ඒක. ආය හොයන්න දෙයක් නැහැ. අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි අර රැවටීම ආයේ පටන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් අන්න රැවටීම කොතන තියෙන්නේ? අවේදනා තණ්හාව පටන් ගන්න එතන ඉඳන් මෝඩකම ඇතුලේ. මෝඩකම ඇතුලේ තමයි අර ඔක්කොම මේ පටිච්චසමුපාදේ මේවා වෙන්නේ. පෙන්වන්නේ.
එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද? අන්න නාම රූපයක් කියන එකටත් ඇවිල්ලා අන්ත අවසානට මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ නාම රූපයක් පෙන්නලා ඒකත් ඒ නාම රූපය කියන එකටත් පීඩන්න තනක් දැන් කාට හරි පුළුවන් නාම රූපේ කියලා ඇවිල්ලා පීඩන්න. දැන් මං කියන එක තේරෙනවනේ. හරි දැන් කාට හරි පුළුවන් අන්න ಜಾති දැන් මරණයෙන් නිදහස් වෙලා. මරණයෙන් නිදහස් වෙලා කියලා කියන්නේ මරණයෙන් ඇවිල්ලා භවයෙන් ඇවිල්ලා මේ ඔක්කොම දිට්ටි ටික කඩාගෙන ඇවිල්ලා හරිද? සරල විදියට සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න විදියට එයා එතනින් ඉඳන් කඩන් යනවා කියලා හිතමුකෝ. හරිද? එතනින් කඩන් ඇවිල්ලා මේක හරියට තෝරගන්න පුළුවන් ප්‍රඥාවන්තයෙක් වෙන්නත් එපා. අනිවාර්යයෙන්. නැත්තම් මේක තේරගන්න බෑනේ. සාමාන්‍ය මිනිස්සෙක් තෝරගන්නවා කියලා කිව්වොත් යාගේ ප්‍රඥාවට අනුව මේක මෙන්න පොඩ ඉමීට කඩාගෙන ඇවිල්ලා දැන් නාම රූපයක් ගාවට එනවා. දැන් එයාට දිට්ඨියක් නැහැ. මොකද දිට්ඨියක් නැති? අර සත්ත්ව පුද්ගල ආත්මයක් කියන දිට්ඨියක් නැහැ දැන් එයා තුල. හැබැයි යාර දිට්ඨියකට අහුවෙලා ඉන්න මොන දිට්ඨියකටද? නාම රූපයක් කියන එක දිට්ඨියකට එනවා. හරි දැන් මෙතන සත්ත්ව පුද්ගලෙ පනවන්න බෑ. මෙතන දැන් නාම රූපයක් කියන එකක් කර පීඩන තැනකදී ඉන්නවා එයා. හරිද? එතකොට මොකද වෙලා තියෙන්නේ? අන්න එතනත් බුදුහාමුදුරු පෙන්නන එතනින් එමෙ ඇවිල්ලා ආයේ පීඩන තැනක්ම නැති වෙන විදියට මොනවද විඥාන සලා මේ මොන සංකාර ආයේ මොනවද අවිද්‍යාව. ඒ ඔක්කොම ඒකයි බුදුහාමුදුරු මුලින්ම අවිද්‍යාව දාලා හැම එතනම දිට්ඨි ඔක්කොම කඩලා දාන්නේ. පීඩන තැනක් නැහැ එතනින් පස්සේ. කෙනෙක්ට නෙමෙයි පීඩන තැන කෙනෙක්ට පීඩන නෙමෙයි පීඩන තැනක් නැහැ. එතනින් පස්සේ ආර අන්තගාමී වෙන්න බෑ ආයෙට. තේරුණාද? අන්තගාමී වෙන්න බෑ. යාගේ දිට්ඨියක් නැහැ. එතනින් මොකද වෙන්නේ? අන්න භව නිරෝධය පෙන්නනවා. අන්න අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ කිය පෙන්නනවා. එතනින් පස්සේ යාගේ අවිද්‍යාව දුරු වුණාද? රැවටීම යා තෝරගත්තද? මොකද වෙන්නේ? අවිද්‍යාව තෝරා ගැනීමෙන් එයාගේ නිරෝධයයි පෙන්වන්න පුළුවන්. පැහැදිලිද? රැවටීම ඇතුලේ යාර ඒ කියන්නේ රැවටීම එතකොට අපිට පැහැදිලිනේ මේ තේරෙනවනේ සීන් එක. එතකොට තමයි අර නිරෝධය පෙන්වන්නේ. අවිද්‍යාව තෝරා ගැනීම තුළ එයාට නිරෝධය සාක්ෂාත් වෙනවා. සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ මේ කෙනෙක්ට නෙමෙයි ප්‍රඥාවටම තමයි මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක. ඥානයකට. අර ඒකයි මං කිව්වේ මේ ඥානය දැන් මේ බල්ලෙක්ට පූසෙක්ට මේ හරකෙක්ට නෑනේ. මේව තෝරගන්න පුළුවන් එක විමසන්න පුළුවන් බුද්ධියක් තියනවද? මිනිස්සෙකුට විතරයිනේ මේක තියෙන්නේ. තියෙන්නේ. එතකොට අපිට හොඳටම පැහැදිලි වෙනවනේ මේ බල්ලෙක්ට හරකෙක්ට මේ තෝරගන්න බැරි දෙයක්. හරිද? මිනිස්සෙක්ට තෝරගන්න පුළුවන්කම තියෙද්දි මිනිස්සයෝම අර හරක් බල්ලෝ ගන්නට වැටලා ඉන්නවනම් මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ යමක් විඥානවාදයකට වැටිලා තියෙනවනේ. ආත්මවාදයට විඥානවාදය ආත්මවාදයකට මොකක් කරේ වැටිලා ඉන්නවනම් මොකද වෙලා තියෙන්නේ? දික්තියක පිටකනේ ඉන්නේ. එතකොට ඉතින් ඉවරයි ඔක්කොම තර්ක විතර්ක ඔක්කොම කතන්දර. මේකයි මේ බුද්ධ දේශනාව අර ඊටාම අර මේ අති ගාම්භීර අර සියලු දික්ටි ඔක්කොම කඩලා දානවනේ. ඒකයි දික්ටි විසුද්ධිය කියලා කියන්නේ.